නමතග්ග සංයුක්තයේ තමයි කියලා තියෙන්නේ මේ සෑම පුජ්‍යලයකම නැත්තම් එක පුජ්‍යලයක් තමන්ගේ මව මැරුණ දුකට මේ සංසාරේ අඬලා තියෙන කඳුළු ප්‍රමාණය සාගර ජලයට වඩා වැඩි කියලා. මේ ජීවිතයේ ඔබේ අම්මා, මේ ජීවිතේ මගේ අම්මා, මේ අද හම්බ වෙලා තියෙන අම්මම මේ ජීවිතින් මරණයට පත් වුණාම ඇය වෙනුවෙන් මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, ඒ කඳුළු අතීතයේදී වැටිලා තියෙනවා. ආන් ඒ අඬනකොට වැටෙන කඳුළු මවගේ මරණය නිසා ඇති වුණ දුක දරා ගන්න බැරුව අඬනකොට වැටුණ කඳුළු සියල්ල එකතු කළා නම් ඔය කතා කරපු මහා සාගරයේ ජලස්කන්ධයට වඩා කඳුළු සාගරයක් නිර්මාණය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ එක්කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු. එතකොට මේ සංසාර ගමනේ අම්මා තාත්තා වෙලා නුඹට මට හම්බුනේ එක්කෙනෙක්ම නෙමෙයිනේ පින්නතුනි. මොන තරම් දෙනෙක් හම්බ වෙන්නේ නැද්ද? ඒ අය වෙනුවෙන් අඬපු කඳුළු. මේ තරම් කඳුලින් සාගරයක් නිර්මාණය වෙන්න තරම් මේ සසර ඉපදුනා නම් මරුණා නම් මේ සංසාරේ මම නොවින්ද සැපක් තියෙන්න පුළුවන්ද? මම නොලබපු සැපක් තියෙන්න පුළුවන්ද? නෑ පින්නතුනි. අද සිහින මවන බලාපොරොත්තු දල්වගෙන බලාගෙන ඉන්න තමන්ට එදිනෙදා අවශ්‍ය දේවල් මේ සංසාරේ අපි ඕන තරම් සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ ජීවිතෙන් අධ්‍යාපනයෙන් ඉහළට යන්න බැරි වුණාට පෙර ජීවිතවල ඕන තරම් ඒ ශේෂ්ත්‍රයේ ඉහළට අපි ගිහිල්ලා තියෙනවා. ධනවත් වෙලා තියෙනවා. යාන වාහන තිබිලා තියෙනවා. මම මේ කාරණාව සඳහන් කළේ පින්නතුනි, අපිට මේ සංසාර ගමනේ අලුත් අත්දැකීමක් ලබන්න තරම් කියලා දෙයක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒ මේ තරම් දිග අනවරාග්‍ර සසරක අද කොහොම වෙන්න ඕනේ කියලා මම හිතනවාද? එහෙම වෙලා මම ඉඳලා තියෙනවා. ආය අලුතෙන් හොයන්න අමුතු අලුත් අත්දැකීමක් නැහැ අපිට. මේ සාමාන්‍ය සමාජය තුළ අලුත් අත්දැකීමක් හොයනවා නම් පින්නතුනි, හොයන්න අත්දැකීම් 3ක් නෙමෙයි 4ක් තියෙනවා. ඉතින් එවන් අත්දැකීම් මේ සංසාර ගමනේ කවදාවත්ම ලැබිලා නැහැ. ඒකෙන් පළවෙනි එක මොකක් කියලා හිතනවද? සාගර ජලයට වඩා කඳුළු වගුරවන්න මේ සංසාරේ ඉපදුනා නම් ඒ තරම් දීර්ඝතර වූ සසරක මේ සංසාරයෙන් මිදෙන්න අපි යා යුතු ගමන් මගේ පළවෙනි පියවර තමයි සෝවාන් කියලා කියන්නේ. සෝවාන් ආර්ය මාර්ග ඵලය. ඒකනේ පළවෙනි පියවර. පින්නතුනි, මේ තරම් දිග සසරක අපි කවදාවත්ම සෝවාන් වුණේ නෑනේ. එතකොට කෙනෙක් සෝවාන් වුණාම කොහොමද? මේ සංසාරේ කවදාවත් ඒ අත්දැකීම අපි ලබලා නැහැ. නමුත් කෙනෙක් රජ වුණාම කොහොමද? මේ තරම් දිග සසරක අපි රජවරු හැටියට කොච්චර වැඩ කරන්නේද? දෙවියෝ බ්‍රහ්මයෝ වෙලා ඉපදිලා හිටිය විතරක් නෙමෙයි, මනුලවදී ඊටාම උසස්ම සැප සම්පත් භුක්ති විඳින්න ජීවත් වුණාට ඒ සියලු දේවල් පිළිබඳව සාංශාරික අත්දැකීම් තිබුණට එදා මෙදා තුර සසරක සෝවාන් වුණාම කොහොමද කියලා ඒ අත්දැකීම නැහැ. එහෙමනම් අදත් හොයනවා නම් ජීවිතයේ අලුත් අත්දැකීමක්, පෙර නොලබපු අත්දැකීමක් හැටියට සෝවාන් වෙන එක තමයි තියෙන හොඳම අත්දැකීම. එතෙන්ට ආවට පස්සේ සකදාගාමි, අනාගාමි, අරිහත් ඊතරු මාර්ගඵල පිළිවෙලින් මුදුන්පත් කරගන්න අපිට ඒක හරි පහසුයි.